ඉතින් කොහොමද ඔයාලට? ඉතින් අද මම ගෙනාවේ shopping vlog එකක්. දඩිබිටියේ ගිහිල්ලා ගත්තු ඇඳුම් ටිකක් තමයි අද පෙන්නන්න හැදුවේ. ඉතින් ඇත්තටම මම පහුගිය දවස් ටිකේ මට shopping යන්න බැරි වුණා. ගෙදර අයට ගත්තේ නැහැ. ඉතින් මේ තියෙන්නේ ගිහිල්ලා අපේ අම්මට තාත්තට අනිත් අයට ගත්ත ඇඳුම් වගේක් තමයි තියෙන්නේ. මොකද බබාලට ටික ටික අරගෙන තිබුණා, හස්බන්ඩ්ටත් අරගෙන තිබුණා. ඉතින් උනාට අනිත් සමහර දේවල් අරගෙන තිබ්බේ නැහැ. මේ ටිකක් තමයි මම ගිහිල්ලා shopping කරේ පහුගිය දවසේ. ඉතින් මේ කලබලෙන් තමයි ගියේ. ඉතින් ඔන්න මම ගත්තා මේ මගේ අපේ අම්මට. මොකද එයා ආසයි ගෙදරට අඳින සැහැල්ලු ගවුම්. ඉතින් මේ ගවුම් දෙක ගත්තේ මම අම්මට. මොකද මේක හරීම සැහැල්ලුයි. අර විස්කෝස් මගේ මැටීරියල් එකකින් හදලා තිබ්බේ. ඉතින් මේක මට හිතුණා මේ ගෙදරට අඳින්න හොඳයි කියලා. ඉතින් මේකෙන් එකක් උනේ 895ක් වගේ ගාණක් තමයි උනේ. ඉතින් එයින් දෙකක් මම ගත්තා. ඊට පස්සේ මෙන්න මේ සරන් ගත්තා. ඉතින් මේක සරමක් උනේ රුපියල් 1030ක්. ඊට පස්සේ ඉතින් මෙන්න මේ පාර්සල් එක ගත්තේ හස්බන්ඩ්ට. ඉතින් එයාට ෂෝට් එකක් වගේ ගත්තා. මේක 1150ක් තමයි උනේ. ඊට පස්සේ ගත්තා අපේ බබාට කලිසමක්. මේකත් මට මතක හිටියේ 850ක් වගේ තමයි ගාණ උනේ. ඊට පස්සේ ඉතින් මට ටී-ෂර්ට් දෙකක් හම්බ වුණා. ඇත්තටම මේක නම් ගොඩක් අඩුවට හම්බ වුණේ. මේ එක ටී-ෂර්ට් එකක් 745ක් තමයි උනේ. ඒ නිසා මම ඒකෙන් කලර්ස් දෙකකින් ටී-ෂර්ට්ස් දෙකක් ගත්තා. ඊට පස්සේ ඉතින් ගත්තා තව සරමක් ගත්තා. ඇත්තට මෙන්න මේ ඩිසයින් එකට මම ගොඩක් ආසයි. ඉතින් ඒක නිසා මෙන්න මේ සරමක් ගත්තා. මේකත් උනේ 1030ක්. ඊට පස්සේ ගත්තා චූටි බබාට කැප් එකක් ගත්තා. මේක නම් උනේ 530ක් වගේ. ඊට පස්සේ අර මම පොල් ගාන තැනට පොඩි ඉටු රෙද්දක් ගත්තා ඒ මේසෙට. ඊට පස්සේ බලනකො මම මේ ලස්සන කාපට් දෙකක් ගත්තා. ගෙදරට මගේ කිචන් එකටයි ඩයිනින් ඒරියා එකටයි තමයි මේ දෙක ගත්තේ. වෙල්කම් ටු මයි හෝම් කියලා ගහලා තියෙනවා. මේ දෙකට ඉතින් මට ආස හිතුණා. ඊට පස්සේ මම මේ දෙකත් ගත්තා. ඉතින් ඔයාලට මේ බ්ලොග් එක බැලුවට ගොඩාක් ස්තුතියි.